මාලිමා මන්ත්‍රීතුමා මට කියනවාද එදා ඩී.එස්. සේනානායක විද්‍යාලයේ බේස්බෝල් ටීම් එකේ මරුණු දරුවෝ කවුද? මාලිමායේ මන්ත්‍රීවරයෙක් කියලා තියෙනවා එකම රටේ මිනිස්සු තමයි දෙපැත්තට බෙදලා ගහගත්තේ. ඒ නිසා මේ දෙපැත්තෙම මිනිස්සු සමරන්න ඕනේ මැරිච්ච අය කියලා කතාවක් කියලා තියෙනවා. මට එතුමාට කියන්න තියෙන මෙච්චරයි. මම දන්නේ නැහැ එතුමා යුද්ධ කාලේ කොහෙද හිටියේ කියලා. මම යුද්ධෙට සක්‍රීය දායකව වෙච්ච නාවික හමුදා සෙබළියා. එකම රටේ මිනිස්සු ගහගත්තා. ඒක හරි එකම රට. හැබැයි අපි ගහගත්තේ අපි බේරගත්ත ටීටීගෙන් අපේ රට මට දැනගන්න කැමතියි මාලිමා මන්ත්‍රීතුමා ඒ කාලේ කොහෙද දන්නේ හිටියේ. එතුමා යුද්ධයට සක්‍රීය දායක වෙච්ච කෙනෙක්ද? එහෙම නැත්නම් එතුමා බෝම්බ පුපුරනකොට ඇඳ යට ඉඳපු කෙනෙක්ද? මට හරි ආසයි එයාගෙන් එම උත්තරේ ලබා ගන්න. ඔබතුමාට පුළුවන් නම් එතුමා දැක්ක වෙලාවක මෙන්න නාවික හමුදා සෙබළියක් අහනවා ඔබතුමා කොහෙද හිටියේ කියලා. අපි කවුරුත් එකම රටේ ජාතියක් තමයි. නමුත් අපි යුද්ධ කරේ අපි යුද්ධ කරේ 30 අවුරුද්දක් මේ රට අත්පත් කරගන්න හදපු මිනිස්සු එක. ඒතකොට ඔයගොල්ලෝ බෝම්බ දකින්න නැතිනේ මගේ ඇස් දෙකෙන් දැක්ක සිදුවීමක් තියෙනවා ඩී.එස්. සේනානායක විද්‍යාලයේ බේස්බෝල් ටීම් එක. අදටත් මම මේ රටේ පිහිනුම් උපදේශකාව. එදා මම නාවික හමුදාවේ ඉඳලා මම ඉස්සරහට එනකොට තමයි පිටකොටුවේ බෝම්බ පුපුරලා ඩී.එස්. එකේ දරුවෝ ටික මැරලා ඉන්නවා දකින්න. මේ රටක් වටින දරුවෝ 14ක් එතන මැරලා හිටියා 15ක් බේස්බෝල් ටීම් එකම. එතකොට එතුමා හිතන්නේ මේ මැරුණේ කවුද? මම එතුමාගෙන් අහන්නේ මාලිමා මන්ත්‍රීතුමා මට කියනවාද එදා ඩී.එස්. සේනානායක විද්‍යාලයේ බේස්බෝල් ටීම් එකේ මරුණු දරුවෝ කවුද? අන්න ඒ උත්තරේ තමයි මම බලාපොරොත්තු වෙන. අපි මේ අපේ රට බේරගන්න යුද්ධ කරේ දරුණු රස්තවාදීන්ගෙන් බෝම්බ පිපුරුවා ඉස්කෝලේ යන්න බැරුව ගියා. මායින් ගම්මාන වලට පැන්න. දරුවෝ එහෙම පිටින් අරගෙන රොටි තැටියේ කියලා පුච්චලා දානවා. මල ගෙදර ගිහිල්ලා එන මිනිස්සු ටික මරනවා. අපි කවදාවත් සිවිල් නිරායුධ මිනිස්සු එක්ක යුද්ධ කරේ නැහැ. මේ රටේ මානුෂීයම හමුදාව අපි. මේ රටේ මිනිස්සු වෙනුවෙන් මානුෂීයම හමුදාව අපි. අපි ඒගොල්ලන්ට බෙහෙත් දැම්මා. අපි ඒගොල්ලෝ එක්කන් ආවා. ඒගොල්ලන්ට කරදරයක් වුණාම අපි පිහිට වුණා. මේ සියලු දේවල් දැන ඔය විදිහට කතා කරනවා. මම දන්නේ නැහැ යාට මම දැක්කේ පාදිලිතුමෙක් කියලා. මම දන්නේ නැහැ කවුද ඒගොල්ලන්ට කියන්නේ කියලා. එතුමා කියලා දෙනවා ජන සංහාරයක් කරා කියලා. ජන සංහාරයක දිනයක් කියලා නම් කරමු කියලා. මට ඔබතුමාට කියන්න තියෙන්නේ මේක ජන සංහාරයක් කරේ ශ්‍රී ලංකා හමුදාව නෙමෙයි. LTT කංචු පිටින් පොකුරු පිටින් අපේ කොල්ල මැරුණා. මිනිස්සු මැරුණා.